තෙරුවන් සරණයි. අද මේ දේශනය කරන්න කල්පනා කරේ සම්බුද්ධ ශාසනය පිළිබඳව නිර්දය විවේචන. සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව නිර්දය ලෙස විවේචනය කරමින් විවිධ YouTube නාලිකාවල චැනල්වල විවිධ සංවාද යෙදෙනවා. බුදුදහමේ හරපද්ධතියට දෙවන්ත ප්‍රහාරයක් එල්ල කරමින් ඉන්නවා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මේ ශාසනයම පහළ වුණ කඳපණ. මිනිසුන්ගේ හිරි ඔතප් රැකගෙන තිබුණු ඒ ධර්ම කාරණා නිර්දය ලෙස විවේචනය කරනවා. අපායක් නැහැ, දිව්‍ය ලෝකයක් නැහැ. ඒ වගේම අන්තර භවයේ පිළිබඳ කාරණා. ඒ වගේම මේ ථෙරවාදයේ මහායානය පිළිබඳ විවිධාකාරයෙන් ධර්ම විකෘතින් සමාජගත කරගෙන ඉන්නවා. ඒ ධර්ම විකෘතියන්ට පිළිතුරු දෙන අයත් ඒ ධර්මයේ පිළිබඳව අඩු අවබෝධයකින් කටයුතු කරන බව පේනවා. දැනුගත් ස්වාමින් වහන්සේලා මේ පිළිබඳව නිහඬව සිටීම පිළිබඳව ලොකු කනස්සල්ලක් තියෙනවා. ඒ නිසා මේ ධර්ම විකෘතියෙන් මතු කරන කාරණා පිළිබඳව ධර්මානුකූලවම අපි පිළිතුරු සැපිය යුතුයි. ඒ නිසා මේ අද මේ උත්සාහය ඒ ධර්මයේ පිළිබඳව ඇති වෙලා තියෙන වැරදි අවබෝධයන් නිවැරදි කිරීම පිණිස සිදු කරන දේශනාවක්. විශේෂයෙන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ පහළ වුණු මහා සංඝරත්නය උන්වහන්සේලා මහා පිනතියෝ සංසාරේ පෙරම් පුරපු උත්තමයෝ ඒ අය ධර්මයට බැසගත්තා. මගපළවලට ආවා. ඒ ධර්මය අවබෝධ කරගෙන කටයුතු කරපු නිසා ඒ අයට මේ ධර්මයේ පිළිබඳව වාද විවාද ගැටලු මතුවුණේ නැහැ. ධර්මයේ පිළිබඳ කිසිදු ගැටුමක් ඒ අය තුළ ඇති වුණේ නැහැ. නමුත් පසු කාලීනව බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ පළවෙනි ධර්ම සංගායනාවෙන් මේ ධර්මය එක්රැස් කරලා ආචාර්ය පරම්පරාවන් වලට බාර දීලා කටයුතු කරගෙන ගියා. පසු කාලීනව ආචාර්ය මතවාද ඇති වුණා. ඒවා පිළිබඳව පසු කාලීනව තවත් පසු කාලීනව ආපු අය ඒවා පිළිබඳව අධ්‍යයනය කළා. අධ්‍යයනය කරලා ඒ ධර්ම කොටස් පිළිබඳව සංශ්ලේෂණය කරා, විශ්ලේෂණය කළා. තව තවත් මත බිහි වුණා. මේ විදිහට වර්තමාන වෙනකොට ධර්මයට බැසගන්නේ නැතුව ධර්මයේ උඩින් අත ගෑම නිසා අද වෙනකොට ත්‍රිපිටකයේ පවා සැක කරන තැනට සංඝ රත්නයේ ඇතැම් පිරිස්පත් වෙලා තියෙනවා. හැමෝම නෙමෙයි. මේ වර්තමානයේ තියෙන අධ්‍යාපන ක්‍රමයක් ඒකට එක හේතුවක් වෙලා තියෙනවා. සැබෑවින්ම මේ ධර්මයේ යථා ස්වභාවය දැනගන්න නම් ධර්මයට බැස ගන්න. ඒ ධර්මයේ අවබෝධ කිරීම තුළින් තමයි මේ ධර්මයේ
නිවැරදිව අවබෝධ කරගන්න පුළුවන්. ධර්මය අවබෝධ කරගත්තු අය අතර කිසිම ධර්මයේ පිළිබඳ ගැටුමක් නැහැ. වාද විවාද නැහැ. ඒ අය සියල්ල නුවණින් යථා ස්වභාවයෙන් දකිනවා. ඒ ධර්මයට බැසගත්තු නැති අය තමයි හුඟක් අය වෙලාවට මේ වාද විවාද කරන්නේ. ඊටත් වඩා වර්තමානයේ වෙනකොට අපිට පේනවා මේ ලාභ සත්කාර අපේක්ෂාව. තමන්ගේ කීර්තිය, ප්‍රශංසාව, ලාභය කියන මත පදනම් ඉඳගෙන යම් යම් ධර්ම විකෘති කරනවා. ඉන්දික තොටවත්ත වැනි ගිහියන් කැකිරාවේ සුදර්ශනයි නැමැති ඒ වගේ විවිධ සංඝයා වහන්සේලා මේ ධර්මයේ විකෘතියට කටයුතු කරමින් සිටිනවා. ඒක මහා ඛේද වාචකයක්. ඒ නිසා මේ ඇති වෙලා තියෙන සාකච්ඡා වෙන channel වල සාකච්ඡා වෙන ධර්ම කරුණා පිළිබඳව නිවැරදි කිරීම කළ යුතු තියෙනවා. ඒ අයගේ channel ඒ තමන්ගේ හිතවත් අය පමණක් සහභාගී කරගෙන කරන නිසා අපිට ඒවට උත්තර සපයන්න විදියක් නැහැ. පාළු ගෙවල් වල වළම් බිඳිනවා වගේ වැඩ කරන්නේ. ඒ නිසා මේවා නිවැරදි කළ යුතු තියෙනවා. දැන් පළවෙනි කාරණාව හැටියට මම ගත්තේ ථෙරවාදයේ සහ මහායාන පිළිබඳ විවිධ මත අදහස් පළ කරනවා. ථෙරවාදයට වඩා මහායානයේ උසස් කියනවා කොටස. තවත් පිරිසක් කියනවා මහායානයට වඩා ථෙරවාදය හොඳයි කියලා. හැබැයි මේ දෙගොල්ලම ථෙරවාදයේවත් මහායානයේවත් හරියට අවබෝධ කරගෙන ඉන්නවාද කියන සැකය අපි තුල තියෙනවා. දැන් ථෙරවාදයත් මහායානයත් කියන්නේ මේ දෙකේ ගැටීමක් ගත් බුද්ධිමත් ස්වාමින් වහන්සේලා දකින්නේ නැහැ. දැන් අපි ථෙරවාදයේ අරගෙන බැලුවොත් ථෙරවාදයේ තියෙනවා නිර්වාණ ක්‍රම දෙකක්. නිර්වාණ ධාතු දෙකක්. අනුපාදීශේෂ නිර්වාණ ධාතුව සහ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියන නිවන් දැකීමේ ක්‍රම දෙකක්. ඒතකොට මහායානයේ තියෙනවා නිවන් දැකීමේ ක්‍රම දෙකක්. පුද්ගල නෛරාත්මයේ නිවන් දැකීම සහ ධර්ම නෛරාත්මයේ නිවන් දැකීම. මහායානයේ පුද්ගල නෛරාත්මයේ නිවන් දැකීමේ ක්‍රමවේදය සහ ධර්ම නෛරාත්මයේ නිවන් දැකීමේ ක්‍රමය. ථෙරවාදයේ තියෙනවා අනුපාදිශේෂ නිර්වාණ ධාතුව සහ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව. මේ දෙගොල්ලම පිළිගන්න දෙයක් තමයි මේ නිර්වාණ ධාතුවේ නිර්වාණ ශපේ කිසිදු වෙනසක් නැහැ කියන එක මහායානයේ කියනු පිළිගන්නවා ලංකාවතාර වැනි සූත්‍රවල ථෙරවාදියනුත් පිළිගන්නවා. එතකොට මේ නිර්වාණ ධාතු දෙක පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා තමයි මේ ථෙරවාදයයි මහායානයයි බෙදෙන්නේ. දැන් අපි අරගෙන බැලුවොත් බුදුරජාණන් වහන්සේ නිර්වාණ ධාතු සූත්‍රයේදී මේ විදිහට කියනවා. පින්වත් මහණෙනි මේ නිර්වාණ ධාතු දෙකක් තියෙනවා. මොනවද මේ දෙක? සෝපාදිශේෂ නිර්වාණ ධාතුව, අනුපාදීස නිර්වාණ ධාතුව. පින්වත් මහණෙනි මේ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ මොකක්ද? මේ භික්ෂුවක් ඉන්නවා. ඔහු රහතන් වහන්සේ නමක්. ආශ්‍රවයන් සෑ කරපු කෙනෙක්. නිවන් මඟ පරිපූර්ණ කරගත්තු කෙනෙක්. උතුම් වූ අරහත්ත්වයේ පිණිස කළ යුතු සියල්ල කරපු කෙනෙක්. කෙලස් බර විසි කරපු කෙනෙක්. මාර්ගඵල පිළිවෙලින් අරහත්ත්වයට පත් වූ කෙනෙක්.
සියලු භව බන්ධන ෂය කරපු කෙනෙක්. අවබෝධයෙන්ම දුකින් නිදහස් වූ කෙනෙක්. ඒ රහත් භික්ෂුවටත් මේ අස්කන්නාදී ඉන්ද්‍රියන් පහම තියෙනවා. ඒවා තවම නැති වෙලා නැති නිසා මනාප සහ අමනාප වූ සැප දුක් ලබන. ඒ කියන්නේ සොම්නස් දුම්නස් වේදනා ලබන. නමුත් ඒ රහත් භික්ෂුවගේ රාගය ප්‍රහීනයි. දේශය ප්‍රහීනයි, මෝහය ප්‍රහීනයි. මෙන්න මේකට කියනවා සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒගොල්ලෝ ස්කන්ධ ආයතන ධාතු පිළිගන්නවා. ලෝකේ මේව සත්වයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එහි ආත්මයක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඒවා පිළිබඳ රාගය ප්‍රහීන කළා. එතකොට දේශය ප්‍රහීන කළා, මොහය ප්‍රහීන කරලා. නමුත් ස්කන්ධ ආයතන පිළි අරගෙන ඉන්න නිසා ඒගොල්ලන්ට සොම්නස් වේදනා දැනෙනවා. දුම්නස් වේදනා දැනෙනවා. හැබැයි ඒ ඇලෙන්නේ නැහැ. ඒක තමයි සෝපාදිශේෂ නිර්වාණ ධාතුව. ඊළඟට පින්වත් මහණෙනි අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි මෙහි භික්ෂුවක් ඉන්නවා. ඔහු රහතන් වහන්සේ නමක්. ආශ්‍රවයන් සෑ කරපු කෙනෙක්. නිවන් මඟ සම්පූර්ණ කරගත්තු කෙනෙක්. උතුම් වූ අරහත්ත්වයේ පිණිස කළ යුතු සියල්ලම කරපු කෙනෙක්. කෙලෙස් බර විසි කරපු කෙනෙක්. මාර්ගඵල පිළිවෙලින් අරහත්ත්වයට පත් වූ කෙනෙක්. සියලු භව බන්ධන ෂය කරපු කෙනෙක්. අවබෝධයෙන්ම දුකින් නිදහස් වූ කෙනෙක්. පින්වත් මහණෙනි, ඒ රහතන් වහන්සේගේ විඳින සියලු විඳීම් කිසි කලකට තණ්හාවෙන් නොපිළගන්නා නිසා මේ ජීවිතයේම පිරිනිවන් පෑමෙන් සිසිල් වෙලා යනවා. මෙතන කියන අදහස මෙතන මේ සිංහල තේරුමේදී මේ යම් වරදක් කරගෙන තියෙනවා. ඒ තමයි මෙතනදී කියන්නේ මේ රහතන් වහන්සේලා ස්කන්ධ ධාතු ආයතන පිළිගන්නේ ඒවා ෂය කරලා තියෙනවා. මෙතන මේවා නැත්තම් මේ අර්ථය වෙනස් වෙන්න පුළුවන්. ස්කන්ධ ආයතන ධාතු පිළිබඳව ප්‍රපංච නැහැ. ප්‍රපංච නැති නිසා ඒ අය ඒ සංඥාව බිඳ දමන තියෙන සංඥා කොටාසයන් ප්‍රපංච වල සංඥා කොටාස බිඳ දපු නිසා ඒගොල්ලෝ ශූන්‍යතාවයටපත් වෙනවා. ගැන ස්කන්ධ ආයතන ධාතු පිළිබඳ තියෙන ප්‍රපංච ප්‍රහීන කරලා තියෙනවා. ඒ ප්‍රහීන කරපු නිසා ඒ අය රහත් භාවයට පත් වෙලා තියෙන. ඒ අයට වේදනාවල් දැනෙන්නේ නැහැ. සොම්නස් දුම්නස් වේදනා දැනෙන්නේ නැහැ. එතකොට එතනින් අදහස් කරන්නේ ස්කන්ධය පිළිබඳව ස්කන්ධ ආයතන පිළිබඳව දැනීම ශූන්‍ය කරලා තියෙනවා. එතකොට ඒක තමයි ශූන්‍යතා දර්ශනය. ඒක තවදුරටත් ඒ සූත්‍රයේ තියෙනවා යට. ඒතර මේ ඉන්ටර්නෙට් එකෙන් ගත්ත පොලේ නිසා පොඩි අඩුවක් අතර තිබුණේ. අනිත් ත්‍රිපිටක සූත්‍රයේ හරියට තියෙනවා. යම් කෙනෙක් කෙලෙස් වලින් සකස් නොවු මේ නිවන අවබෝධ කරගෙන භවබන්ධන සිඳලා දාලා සියලු කෙලෙස් වලින් නිදහස් වුණු සිටි නම් ඉන්නේ ඒ රහතන් වහන්සේලා ධර්මයේ සාරයට පැමිණිලා කෙලසුන් සේ වූ ඒ අමාමා නිවනින් සිත් අලවගෙන ඉන්නේ. අකම්පිත සිත් ඇති ඒ රහත් මුනිවරු සියලු භවයන් ප්‍රහාණය කළා. ඒකේ තියෙන අදුපාඩුව මේකෙන් තේරෙනවා. ඒ කියන්නේ යම් කෙනෙක් කෙලෙස් වලින් සකස් නොවූ මේ නිවන අවබෝධ කරගෙන භවබන්ධන සිඳලා තියෙනවා. සියලු කෙලෙස් වලිනුත් නිදහස් වුණු සිතින් නම් ඉන්නේ ඒ රහතන් වහන්සේලා ධර්මයේ සාරයට පැමිණිලා. ධර්මයේ සාරයට කියලා කියන්නේ අපේ මේ ථෙරවාදී මහායාන කියන්නේ ධර්ම නෛරාත්මය. ඒතකොට ධර්මයේ සාරයට පැමිණලා කෙලෙසුන් සේ වූ ඒ අමා නිවනේ සිත් අලවගෙන ඉන්නේ අකම්පිත සිත් ඇති රහත් මුනිවරු සියලු භවයන් ප්‍රහාණය කළා. එතකොට ඒ අකම්පිත සිත් ඇති රහත් මුනිවරු. මෙතන මුනිවරු කියන අදහසෙන් කියන්නේ බුදුවරු කියන එක.
එතකොට එවැනි අය කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේලා අර ප්‍රපංචයන් මඟ සිඳලා රහ ශූන්‍යතාවයේ ඔස්සේ නිවන් දකින අයට බුද්ධ කියන වචනේ පාවිච්චි කරනවා කියන එක තමයි මේ කියන්නේ. ඒකේ පාලි වාක්‍ය අරගෙන බැලුවම යේ ඒක දඤ්ඤාය පදං අසංකතං විමුක්ත චිත්තා භවනෙත්ති සංඛ්‍යා තේ ධම්ම සාරාදි ගමා කයේ රතා පහසුතේ සබ්බ භවානි තාදි නෝති. මේ තාදි නෝති කියන්නේ බුදුවරයන් කියන අදහසයි. ඒතර මේවා බොහොම හොඳට කියවන්න ඕනේ. කියවම මේක පැහැදිලි වෙනවා මේ ධර්මසාර කියලා කියන්නේ ධර්ම නෛරාත්මය තුලින් නිවන් දකින අයට බුද්ධ කියලා කියන්න වටිනවා කියලා ඒ නිර්වාණ ධාතු සූත්‍රයේම තියෙනවා. එතකොට මෙතනදී කියන්නේ මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියන්නේ ස්කන්ධ ආයතන ඒවා පිළිගන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට සොම්නස් දුම්නස් වේදනා දැනෙනවා. දැනුණාට ඒ ඇත්තෝ ඒ සොම්නස් දුම්නස් වේදනාවල ඇලෙන්නේ නැතිව ඒ රාග දේශ මොහ කරලා ඉන්න රහතන් වහන්සේලා නමක්. උන්වහන්සේලාට හැමතිස්සෙම සිහියෙන් ඉන්න ඕනේ. සොම්නස් දුම්නස් අරමුණු ලැබෙනකොට ඒ සුබ අරමුණු මෙනෙහි නොකර ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිමින් උන්වහන්සේලාගේ ආයු අවසාන වෙනකන් ගත කරනවා. ඒක තමයි සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියන්නේ. අනුපාදීස නිර්වාණ ධාතුවේදී ස්කන්ධ ධාතු ආයතන පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේලා පංචස්කන්ධය පිළිබඳව රූප වේදනා සංඥා සංකාරා විඥාන කියන ස්කන්ධ පංචකයත් ශ්‍රය කරනවා. පංච උපාදානස්කන්ධයත් ශ්‍රය කරනවා. ඒ තමයි ඒ පරිකල්පනය නතර කරා. ඒ නිසා උන්වහන්සේලාට ධර්මසාර කියලා කියන්න පුළුවන්. ඒ වගේම ධර්මසාරයට පැමිණිලා නිවන් දැකපු අය නිසා ඒ අයට බුද්ධ කියන්න පුළුවන් කියලා ථෙරවාදී සූත්‍රවලත් තියෙනවා. එතකොට මහායාන සූත්‍රවල කියන්නේ මොකක්ද? දැන් මහායාන සූත්‍ර අරගෙන බැලුවත් ඒකේ උගන්වනවා ක්ලේශාවරණ සහ නෙය්‍යාවරණ කියලා ක්‍රම දෙක ඔස්සේ රහත් වෙන්න පුළුවන්. ඒකට ක්ලේශාවරණය කියන කාරණාවේදී කියන්නේ ස්කන්ධ විගාන. ඒ කියන්නේ ඒකන පරිකල්පනයක් තියෙනවා. දැන් පරිකල්පනය කියලා කියන්නේ අපි ගත්තොත් මේ ලෝකයේ අපි වචනය ගත්තොත් මේ වචන වලට අර්ථයක් තියෙනවා. ඊළඟට ඒ වගේම බාහිරේ අපි දකින අරමුණු වල අර්ථ තියෙනවා. ඒවයි ලක්ෂණ තියෙනවා. ස්වභාවයක් තියෙනවා. හේතු දෘෂ්ටි තියෙනවා. මේ වගේ ලෝකයේ පිළිගන්නවා. පුද්ගල නෛරාත්මයෙන් නිවන් දකින්න අය ලෝකයක් ඇත යන්න පිළිගන්නවා. නමුත් ඒක අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ නිසා ඒගොල්ලෝ ඒවේ ඇලෙන්නේ නැතුව ලෝකීය පිළිඅරග පරිකල්පනය කරලා ඒකේ ඇලෙන්නේ නැතුව කෙලස් ප්‍රහාණය කරනවා. අරකම තමයි අර ඉස්සල කතා කරේ සෝපාදිශේෂ අනුපාදිශේෂ නිර්වාණයට ක්‍රමෙම තමයි. ඒගොල්ලෝ ලෝකය පරිකල්පනය කරනවා ඇති බව පිළිගන්නවා. නමුත් ඒව ඇලෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා ලෝභ දේශ මොහොෂය කරලා නිවන් දකිනවා. ධර්ම නෛරාත්මයෙන් නිවන් දකින අය පරිකල්පනය සහ පරිකල්පනය කරන්නේ නැහැ. ඒවා ශූන්‍ය වශයෙන් දකිනවා. ඒ ශූන්‍ය වශයෙන් දැකීම නිසා ඒ අයට පංචස්කන්ධය පිළිබඳව ඒව පිළිගැනීමක් නැහැ. ස්කන්ධ ආයතන ධාතු පිළිගැනීමක් නැහැ. එතකොට ඒගොල්ලෝ
ඒ අර කලින් කියපු ක්‍රමයටම අපේ ථෙරවාදයේ කියපු ක්‍රමයටම අනුපාදිත නිර්වාණ ධාතු නිවන් දකින නිසා ඒක ඒ අයට කියනවා බුද්ධ කියලා. කියන්නේ ධර්ම නෛරාත්ම්‍ය නිවන් දකින අයට ඒගොල්ලෝ කියනවා බුදුවරු කියලා. හැබැයි මේක සම්මා සම්බුද්ධත්වයේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නිවන් දකින්නේ ධර්ම නෛරාත්ම්‍ය ක්‍රමයට. පුද්ගල නෛරාත්මික ක්‍රමයට නෙමෙයි බුදුවරු නිවන් දකින්නේ. ඒ නිසා බුදුවරු නිවන් දකින්නේ ධර්ම නෛරාත්ම්‍ය ක්‍රමයට. එහෙම නැත්නම් අනුපාතිශේෂ නිර්වාණ ධාතුවෙන් තමයි බුදුවරු නිවන් අවබෝධ කරගන්නේ. ඒ නිසා ඒ බුදුවරු නිවන් දකින ක්‍රමයට රහතන් වහන්සේලාත් නිවන් දකින නිසා ඒ අයට බුද්ධ කියන වචනේ භාවිතා වෙනවා. අනේ නිසා තමයි මේ මහායාන ධර්මයේ හැම කෙනෙක්ම අපි බුදු වෙනවා කියලා කියන්නේ. හැමෝම බුදු වෙනවා කියලා කියන්නේ ওই නිවන් දකින ක්‍රමවේදයට. එහෙම නැතු මේ සම්‍යක් සම්බුද්ධත්වයට නෙමෙයි. එතකොට මහායානයේ මේ ක්‍රමයට බුදු පහළ වෙච්ච බුදුවරු ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ධර්ම නෛරාත්මික ක්‍රමයට නිවන් අවබෝධ කරගත්තු රහතන් වහන්සේලා ගොඩක් ඉන්නවා. අනේ අයට බුද්ධ කියන වචනය භාවිතා වුණා. ඒ නිසා තමයි මහායානයේ බුදුවරු ගොඩාක් සඳහන් වෙන්නේ. ඒකට ඒගොල්ලෝ අර නිවන් දැකීපු ක්‍රමය අනුව බුදුවරු නිවන් දකින ක්‍රමයට නිවන් දැකපු නිසා. ඒ නිසා මේ ථෙරවාදයේවත් මහායානයේවත් වෙනසක් නැහැ. නිර්වාණ ධාතු එකයි. නිවන් ලැබීමේ ක්‍රමවේදය තමයි මේ වෙනස තියෙන්නේ. නිවන් දැකීමේ ක්‍රමය අපේ ථෙරවාදී සූත්‍රවල තියෙනවා සෝපාදිශේෂ නිර්වාණ ධාතුව සහ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා. මහායාන සූත්‍රවල තියෙනවා පුද්ගල නෛරාත්ම්‍ය හා ධර්ම නෛරාත්ම්‍ය කියලා. ථෙරවාදී සූත්‍රවල තියෙන නිර්වාණ ධාතු සූත්‍රය හොඳට පරීක්ෂණය කරන්න. පపంచක්ඛය සූත්‍රේ පරීක්ෂා කරන්න. පపంచචක්ෂුසේ කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙන ක්‍රමය පරිහරණය කරන්න. එතකොට ඔයගලන්ට තේරෙයිදී මේ ථෙරවාදයේ මහායානයේ කියලා මේ බෙදීමක් ඇති කරගන්න. මේ ථෙරවාදයට වඩා මහායානය උසස්, මහායානයට වඩා ථෙරවාද උසස් කියලා ඔය හැඟීම් ඇති වෙන්නේ අර ධර්මයේ අතගාපු නිසා මිසක්වත් මේ ධර්ම අවබෝධ කරගත්තු නැති නිසා. ඒ නිසා මේ ථෙරවාදයේවත් මහායානයේවත් වෙනසක් නැහැ. ඒ වෙනස ගැන කතා කරනවා නම් ඒ ධර්මයේ පිළිබඳ නොදැනීම අවබෝධයක් නැතිකම නිසා. ඊළඟට මම අනිත් කාරණා පිළිබඳව ඊළඟ දේශනාවෙන් පැහැදිලි කරන්න. මේ ගැන ගැටලු තියෙනවා නම් ඕන කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්.